වේග කායක ඇතර මේ වෙනකොට මට තිබ්බ ලොකුම ඩ්‍රීම් එකක් වේග කම්පැනිකට ජොයින් වෙනවා කියන එකත්. ඉතින් ඒ හර්ෂ සුභසිංහ ඒ 2013-14දී ඒ සුපකායකක් ලංකාවේ ඩිසයින් කරනවා කියන සංකල්පයත් එක්ක ආපු එකට අපි ගොඩක් රෙස්පෙක්ට් කරනවා. මම හිතන්නේ ලංකාවේ කරපු ලොකුම ඔටෝමෝටිව් ප්‍රොජෙක්ට් එක වගේ ප්‍රොජෙක්ට් එක. සහ R&D පැත්තෙන් විශාල වශයෙන් වේදන් කරපු ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඒකේ හරහා වුණේ ලංකාවේ අයට hands-on experience එක ගන්න පුළුවන් වුණා ඒ ෆීල්ඩ් එකේ. කවුරුත් සුපර්කාස් ඩිසයින් කරපුවා නෙවෙයි ඔතෙන්ට එකතු වුණේ. ලංකාවේ යුනිවර්සිටිස් වල ඉගෙනගත්ත ඉන්ජිනියර්ස්ලා ඩිසයිනර්ස්ලා තමයි එකතු වුණේ. හැබැයි මම ජොයින් වුණේ 2016. මේ වෙනකොට අවුරුදු 10ක් වෙනවා. එතකොට මං ජොයින් වෙන වෙලාවේ ඩිසයිනර් කෙනෙක් හිටියේ නැහැ. කලින් එක්ස්ටීරියර් ඩිසයින් එක කරේ දාශ්‍යම් ගුණරත්න. මං එනකොට ඉන්ටීරියර් එකක් ඩිසයින් කරලා තිබ්බේ නැහැ. එතකොට මගේ සබ්ජෙක්ට් එකටත් රිලේට් වෙන හින්දා මම රික්වෙස්ට් කරා මේ මට පුළුවන් ද මේකට ජොයින් වෙන්න කරන්න කියලා. ඊට පස්සේ පුළුවන් කියලා එහෙම ඒ දවස්වල කිසිම මේ ඕන කෙනෙක්ට වොලන්ටියර් වුණත් වැඩ කරන්න පුළුවන් කාලයක් 2016-15 කියන්නේ. ඉතින් ඒ කාලේදී බ්ලූප්‍රින්ට් එක ඉල්ලගෙන ඉතින් එහෙම තමයි වැඩේ පටන් ගත්තේ. පස්සේ මම යුනිවර්සිටි එකේ අර ඉන්ටර්න්ෂිප් එකටම වේගකට ජොයින් වෙනවා කියලා ජොයින් වෙලා තමයි වේගගේ ඉන්ටීරියර් ඩිසයින් එක කරන්න පටන් ගත්තේ. අන්තිමට ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකටත් මම කරේ මේ වේගගේ ඉන්ටීරියර් ඩිසයින් එක. මටත් මතකයි අපිත් එකපාරක් ඔයත් එක්කම ගියා බලන්න මේ වේග එක ඒකාලේ ඩිසයින් කරන ගමන් ප්‍රොටෝටයිප් එකක් හදන ගමන් තිබුණේ. ඒක බලලා ඒක ඒ කියන්නේ හරි පොඩි තැනක නිකන් පොඩි කට්ටියක් එකතු වෙලා කරපු ලොකු වැඩක්. ඊට පස්සේ මේ ලොකු වැඩේ පස්සේ ගියා ජීවා මෝටර් ෂෝ එකට වෙනකම්. එතනදී මොකද උනේ? මොකක්ද ඒ අත්දැකීම කොහොමද උනේ? ඇත්තටම කිව්වා වගේ මේක පොඩියට පටන් ගත්ත තැනක්. ඒකේ ස්පේස් එකේ නම් පොඩි. හැබැයි ඒ තිබ්බ ටීම් වර්ක් එක මං හිතන්නේ කිසිම ඒ කියන්නේ අපිට කිසි වෙලාවක හිතුන්නේ අපි ඔෆිස් එකක වැඩ කරනවා කියලා. අපි හැමෝම ලොකු පැෂන් එකක් එක්ක රැයක් දවලා බලන්න නැතුව තමයි හැමෝම වැඩ කරේ. එතකොට එතන හිටපු හැමෝටම ඕන වුණේ මේක හොඳටම මේ ලංකාවේ මේ වගේ දෙයක් ඉවර කරන්න කියන එක සහ ජිනියර් මෝටර් ෂෝ එකට ලෝකේ තියෙන ලොකුම මෝටර් ෂෝ එකට යන එක. එතකොට ටික ටික ග්‍රෝ වුණා. කට්ටිය එකතු වුණා. ඊට පස්සේ ඩිසයින් ටීම් එකටත් තව දෙන්නෙක් වගේ ජොයින් වුණා. ඊට පස්සේ හැමෝගෙම සපෝට් එකත් එක්ක ටීම් එකක් විදිහට ලොකු වැඩක් කරා අපි එකතු වෙලා.